ලස්සන හරියට ගන්න චෙපෙන් තමයි පටන් ගන්නෙ මේ ඉරේලිය වැටෙන එක මේ සමහර තැන් වලට ඔයාලට පේනවද දන්නේ නැහැ. හඳ තාමත් තියෙනවා. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලා එක්කන් යන්න හිතුවා එඩින්බරා වල තියෙන ලස්සන තැනකට. මේක පොඩි පාරක්. ඒ කියන්නේ ඒකට කියන්නේ සර්කස් ලේන් එක කියලා. එඩින්බරා සිටි එකේ ඉඳලා විනාඩි 10ක 15ක විතර පොඩ්ඩක් ඇවිදින තමයි තියෙන්නේ. මේ ඒ පාර ගත්තාම මාර ලස්සනයි. ඒක දෙපැත්තේ තියෙන 1007 කියන්නේ දෙපැත්තෙම ගෙවල් වගේ තියෙන්නේ. ඒක ඇවිල්ලා 1800 ගණන් වල තමයි ඔක හදලා තියෙන්නේ. මේ හරිම ලස්සනයි. අපි යමු ඉස්සරහට. ඉතින් ඒ වගේම තමයි මෙතන මේ තියෙන තියටර් එක බලන්නකො මේක මේ මාර ලස්සන හරියට නිකන් චර්ච් එකක් වගේ මෙහි තියෙන මේ ඔන්න මෙතනින් තමයි පටන් ගන්නෙ මේ සර්කස් ලේන් එකට යන්න. මේ ගොඩාක්ම ලස්සන මේ උදේට ඒ කියන්නේ අවුව වැටෙන වෙලාවටයි අවුව පායන වෙලාව කියන්නේ අවුව බහගෙන යන වෙලාවටයි තමයි මේ මාර ලස්සන. මොකද ඉර එළිය වැටෙන එක ඉර එළිය අඩු වීගෙන යන එක මාර ලස්සනට මේ දවස්වල මේක දිගේ බලා ගන්න පුළුවන්. දැන් නම් තාම මල් බෙහෙම් පිපිලා නැහැ. මම ගිය අවුරුද්දේදී මෙහි මල් බෙහෙම් පිපිලා මාර ලස්සනක් තිබ්බා. මේ ඒ තරම් මාර ඒ වගේම හරි නිදහස් මේ දෙපැත්තේ තියෙන ගෙවල් තියෙන්නේ. කොහොමද තව ඉස්සරහට යද්දී කියන්නේ මේ මාසේ අන්තිමට හරි ලබන මාසේ වගේ මුල් වගේ වෙද්දී මේක දෙපැත්තේ මල් පිපිලා මේ මාර view එකක් තියෙනවා. ඊට පස්සේ අර මං කලින් කිව්වා වගේ ඉරේලිය වැටෙන එක මේ සමහර තැන් වලට හරි ලස්සනට වැටෙන උඩ ඉඳලා. ඒක මේ මාර ලස්සනයි. සමහර දවස්වල රතු පාටට වැටෙද්දී හරිම ඒක මාර වැඩක් නැහැ කියලා. ඊයේත් එහෙමයි. ඊයේත් මේ මම වැඩ කරන තැනට උනත් ඒ විදිහටම ලස්සනට තිබ්බා. තාමත් තියෙනවා හඳ. මේ ඔයාලට පේනවද දන්නේ නැහැ. හඳ තාමත් තියෙනවා. මේ මොකද අද දවසම අවුව තියෙනවා. හොඳ රස්නියක් නැහැ, සීතලක් නැහැ. හැබැයි නෝමල් මේ මාර දවසක් අද. ඉතින් මෙතනින් ඉවර වෙනවා සර්කස් ලේන් එක. හරි ලොකු දුරක් නැහැ. සාමාන්‍ය පොඩි දුරක් තමයි තියෙන්නේ. ඔන්න ඔච්චර තමයි තියෙන්නේ.